දිනනතුරුම මං ඔබේ ළඟින්. ඔයාලට ඕන උනේ මාව අල්ලගන්නනේ. අපේ විශ්වවිද්‍යාලේ එකමයි, අපි හුඟක් සමානයි. මම වගේ හිතන ගෑනු ළමයෙක්ව අඳුන්නලා දීලා ඔයා මාව නම්ම ගන්න නේද බැලුවේ? ඒ ගෑනු කෙනාව රවට්ටන එක මහ ලොකු වැඩක් නෙවෙයි. එහෙම නෙවෙයිද ඔයාලා හිතුවේ? සමාවෙන්න. අමුත් එක්ක විත් ඉන්නවා. බාධා කරාට සමාවෙන්න. මං ටිකක් පරක් වුණා. බොහොම ස්තුතියි. මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? එන්න කියලා කරදර කළාට සමා වෙන්න. ඔයාගේ රස්සා හොයන වැඩේට බාධා වුණාද මන්දා? ඔයා ඔය ඉන්ටර්විව් වලට අඳින ඇඳුමක් නේ? ඇත්තටම මේකට මාත් වැරදිකාරයෙක්. ව්‍යාපාර කටයුතු වලට මම කැමති විදිහේ ගතිගුණ තියෙන අයව මම හොයන්න ගියා. හැබැයි ඔයාට එකක් කියන්න ඕන. රස්සාවක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. රාජ්‍ය සේවයත් එහෙමයි. අනිත් ඒවත් එහෙමයි. ඒ නිසා ඔයත් එක්ක වැඩ කරන අයව අව탁සීරු කරන්න එපා. විශේෂයෙන්ම මාව. සමාවෙන්න. අපි මෙයාව මේකට සම්බන්ධ කරගත්තේ නීති මාර්ගයෙන් යනවනම් මිස් සවාකිව මේකෙන් අයින් කරන්න. නෑ නෑ නෑ. මිස් සවාකිත් වග කියන්න ඕනේ. ඔයාලා කරපු දේ නිසා මං ඇත්තටම හුඟක් කලකිරුණා.